මොකටද මේ සූදානම? ඔවුන් හදන්නේ අහිමි වී ගිය අපේ අතීතයේ පැවති මහඟු උරුමයක් සොයා යන්න. මේකට කියන්නේ ට්‍රාන්සෙක්ට් වෝක් කියලා. ට්‍රාන්සෙක්ට් වෝක් එහෙම නැත්නම් අපි කියනවා මේකට හරස්කඩ චාරිකාව කියලා. එල්ලංගා පද්ධතිය තුළ ක්‍රියාකාරීව පවතින සියලුම ආයතන ඒ වගේම ගොවි සංවිධාන සහභාගීත්වයෙන් තමයි මේ ට්‍රාන්සෙක්ට් වෝක් එක කරන්නේ. මේ ට්‍රාන්සෙක්ට් වෝක් එකේදී හැම අංශයක් ගැනම සොයා බලනවා. කොහොමද පරිසරය ආරක්ෂා වෙනවද? පරිසර දූෂණය සිද්ධ වෙනවද? විශේෂයෙන්ම පාංශු ඝාතනයක් වෙනවද? මේ හැම කරුණක් ගැනම එකින් එක බලාගෙන යනවා. අතීතයේ වැව කියන්නේ අපේ රටේ මිනිසුන් සහ සොබාදහම අතර පැවති ලෙන්ගතු එකඟතාවක්. ශාස්ත්‍රීයත්වයේ පැවතුනේ වැවත් එක්ක. ඒත් අද වන විට ඒ බොහෝ වැව් නටබුන් වෙලා. ඒ අතීතයේ මෙහි පැවතියා වූ ශ්‍රී විභූතිය අතීත මතකයකට පමණක් සීමා කරමින්. කාලය ගෙවී ගියත් මේ වියලි මහ පොළොවේ යට අකාලික කතාවක් සැඟව තියෙනවා. එය ජලය, මහ පොළොව සහ මානව හැකියාවන් පිළිබඳ කතාවක්. වසර 2000කට පෙර වියලි කලාපයේ කෘෂි කර්මාන්තය පදනම් කර ගනිමින් අපේ පැරැන්නන් ස්වභාවිකව ගලා ගිය ජල මාර්ග තැන් වලින් හරස් කරලා නිර්මාණය කළ තිරසාර ග්‍රාමීය වැව් පද්ධතියක් පැවතුණා. අද අප එල්ලංගාව නමින් හඳුන්වන්නේ එයයි. හරස්කඩ සංචාරයේ වැව් ගණනාවක් කරලා අපි දැන් මේ ඉන්නේ මීගස්තිගිලිය වැව් කණ්ඩිය උඩ. මීගස්තිගිලිය වැව් කණ්ඩියෙත් විශේෂ ස්ථානයක තමයි අපි ඉන්නේ. මේ ගහ මේ ගම්මුන්ට මේ ප්‍රදේශයට මේක විශේෂ තැනක්. මීගස්තිගිලිය වැව කියන්නේ එල්ලංගා පද්ධතියේ වැව් 16ක විතර වතුර ඇවිල්ලා අවසාන වැව තමයි මේක. අපේ ගමට තියෙන ලොකුම වැව. අපි මේ කුඹුරුයාය වැඩ කරනකොට කුඹුරුයාය වැඩ කරලා ඉවරලා එදා කුඹුරුයාය වැඩ කරන් ඉස්සෙල්ලා අපි පොල් ගෙඩියක් එහෙම එල්ලලා අපි චාරිත්‍ර වාර්තයක් කරනවා. අපි සතුන්ගෙන් සිව්පාවකින් රැකලා දෙන්න කියලා අතුරු අන්තරාවක් නොවි. ඊට පස්සේ මේකේ අස්වන නෙළුවට පස්සේ අපි මේ ගහයට තමයි ගොවීන් වශයෙන් එකතු වෙලා කිරි විතුරු මංගල්‍යයක් කරලා ලොකුවට චාරිත්‍රයක් කරනවා. කෘෂිකාර්මික ජීවිතයකට හිමිකම් කී පැරැන්නන් ජලය පූජනීයත්වයෙන් සැලකුවේ. මේ එල්ලංගා පද්ධති තුළ සෑම ජලබිඳුවකටම අරුතක් තිබුණ. එක් වැවක් පිරුණු පසු අතිරික්ත ජලය තවත් වැවකට ගලා ගියේ. දෙපස කෙත්වතු පෝෂණය කරමින් වනාන්තර සහ ගම්මාන ජීවමාන කරමින්. මේක සරල ඉංජිනේරු කටයුත්තක් නෙමෙයි. එය ගමන් කරන සම්පූර්ණ පරිසර පද්ධතියක් බඳු විය. එහෙත් අද වන විට කිසිදු එල්ලංගා පරිසර පද්ධතියක් නිසියාකාරව සක්‍රිය තත්ත්වයේ පවතින්නේ නැහැ. අප ජීවත්වන පරිසර පද්ධතිය පිළිබඳ දීර්ඝ කාලයක් නොසලකා හැරීමේ විපාක අද අප අත්විඳිමින් සිටිමු. එල්ලංගා වාරි පද්ධතිය යනු අතීතයේ ගැමියන් විසින් නිර්මාණය කළ සංවර්ධන කාර්යයක්. එහි තිබුණේ බොහොම පරිසර හිතකාමී පදනමක්. ඒ නිසා මේ සංවර්ධන ක්‍රියාවලිය සොබාදහම පිළිගෙන තිබුණා. නමුත් වර්තමානයේ සංවර්ධන කටයුතු බොහොමයක් සිදුවන්නේ පරිසරය ගැන තැකීමක් නොමැතිව. ගංවතුර, නියන්සාය, වසංගත විපත් පවසන්නේ එවැනි පරිසරයට එරෙහි සංවර්ධනය සොබාදහම පිළි නොගන්නා බවයි. ඉපැරණි සාම්ප්‍රදායක ඥානයෙන් නිර්මාණය වුණු අද්විතීය එල්ලංගා පද්ධතීන් පවා අද නටබුන් වී ඇත්තේ පරිසරයේ පැවැත්ම පිළිබඳ මිනිසාගේ සැලකිල්ල ගිලිහී යාමේ විපාකයක් ලෙස. එල්ලංගාවේ කොටස් වර්තමාන වෙනකොට හුඟක් දුරට අපිට දකින්නට නැහැ. මොකද දකින්න නැත්තේ විවිධ හේතු නිසා මේ එල්ලංගා පද්ධතියේ විවිධ කොටස් විනාශයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් ජලය ලැබෙන පෝෂක ප්‍රදේශය විනාශ වෙලා තියෙනවා. ගස් කැපීම්, ඉදිකිරීම්, හේන් ගොවිතැන සහ ඒ වගේ දේවල් නිසා.
ඒ වගේම ලංකාව වැවේ කොටස් ගත්තාම විශේෂයෙන් කට්ටකඩුව, ගස්කොම්මන ඒ වගේ දේවලුත් මිනිස් ක්‍රියාරක නිසා විනාශ වෙලා තියෙනවා. පාරිසරික කාරණා ගැන නොසලකා එල්ලංගා පද්ධතිය අවහිරවන ආකාරයට මාර්ග හා වෙනත් ඉදිකිරීම් හේතුවෙන් මේ වන විට එල්ලංගා පද්ධතිවල ජලය ගලාගෙන යන ඇලමාර්ග බොහොමයක් අවහිර වෙලා තියෙන්නේ. ඇතැම් වැව් හා ජලපෝෂක ප්‍රදේශ ගොවිබිම් බවට පත්වී ඇති අතර ඇතැම් ඒවා පවතින්නේ ජනාවාස ලෙස. නිසි නඩත්තුවක් නොමැතිවීමෙන් බොහෝ වැව් වහින කාලයට පමණක් වතුර පිරෙන අනෙක් කාලවල හරකුන් ලගින ගොහුරු හෝ තනබිම්. එල්ලංගා පද්ධතිය විනාශයට එකතු වෙච්ච කණ්ඩායම් කීපයක් ඉන්නවා. ඒකේ මූලිකම කණ්ඩායම තමා සමාජය. ගොවීන් වෙන්න පුළුවන්, ගොවීන් නොවන අය වෙන්න පුළුවන්, අපේ රටේ බලය හසුරුවපු දේශපාලන හයියක් තිබ්බ උදවිය වෙන්න පුළුවන්. මේ එල්ලංගා පද්ධති විශාල වශයෙන් හානි කරන තත්ත්වයට ගෙනල්ලා තිබුණා. අක්‍රමවත් ගොවිතැන් හා අනවසර ඉදිකිරීම්, කට්ටකාඩුව, ගස් ගොම්මන, ගොඩවල පමණක් නොව වැවේ පෝෂිත ප්‍රදේශ පවා ආක්‍රමණය කර තිබෙනවා. වනාන්තර හෙළිකිරීම, ගිනි තැබීම නිසා සමස්ත පරිසරයටම සිදුවී ඇති හානිය සුළුපටු නොවේ. වැව අවට වූ උස් ශාකාවරණයේ අහිමිවීමෙන් උණුසුම් සුළඟට නිරාවරණය වී වැව්වල ගබඩා කරගත් ජලය වේගයෙන් වාශ්වීකරණයට ලක්වෙනවා. අනෙක් පසින් බඩඉරිඟු වැනි වගාවන් සඳහා පස ගැඹුරට හැරීම වැනි කාරණා එකතුවීමෙන් සිදුවන දැවැන්ත සෝදාපාලුව. එල්ලංගා පද්ධති බිඳවැටී ඇති නිසා සාමාන්‍ය වැස්සකටත් වියලි කලාපයට ගංවතුර අවදානමෙන් මිදිය නොහැක. ඒ වගේම වැස්ස නැවතී කෙටි කලකින් මහපොළොව ඉරිතැලී යයි. වනරක්ෂිත තුළ හා වැව්පිටිවල නිදැල්ලේ හැසිරෙන ගවයින් නිසා වැව් ඉවුරු සහ ඇලමාර්ගවලට බරපතල හානි සිදුවෙනවා. එසේම ගව අපද්‍රව්‍ය ජලය සමග මිශ්‍රව වැව් පද්ධතියට එකතුවීම නිසා රොන් මඩවලින් වැව්පතුල පිරී යෑම හා වැව තුළ ජලජ ශාක සීඝ්‍ර ලෙස බෝවීම සිදුවෙනවා. අනෙක් පසින් ජපන් ජබර වැනි ආක්‍රමණශීලී ශාකවලින් වැව් වැසෙන්න පටන් අරගෙන. ආක්‍රමණික මත්ස්‍යීන් වැව් තුළට ඇතුළු වී දේශීය මත්ස්‍යීන්ගේ බෝවීම තර්ජනයට ලක් කරනවා. පුරාණ වැව්වල පැවති ගස්කොම්මන, කට්ටකාඩුව, ගොඩවල, ඉස්වැටිය, තිස්බඹය වැනි සුවිශේෂ අංග බිඳවැටීම නිසා රොන් මඩ හා වෙනත් අපද්‍රව්‍ය වැව් ජලයට එකතුවන අතර ජලයේ ලවණතාව ඉහළ ගිහින්. ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම මෙන්ම බැරලෝහ ජල සැපයුම් ප්‍රදේශයට ඇතුළු වීමත් බරපතල පරිසර දූෂණයක්. වියලි පොළොවේ ක්ෂුද්‍රජීවීන් හිඟවීමෙන් පොළොව නිසරුවේ. මේ නිසා සැම විටම රසායනික පොහොර මත යැපෙන්න සිදු වී ඇත. අධික ලෙස රසායනික පොහොර හා කෘමිනාශක භාවිතය නිසා සමස්ත පරිසර පද්ධතියම තර්ජනයට ලක් වී ඇත. මේ නිසා පරිසර පද්ධතියේ පැවැත්මට දායක වූ විවිධ සතුන් වඳ වෙමින් පවතී. වැව්පතුල බැරලෝහ හා අපද්‍රව්‍යයෙන් පිරී ඇත. වසරේ වැඩි කාලයක් තද හිරු රැසින් පීඩා විඳින වියලි කලාපයේ ජීවත්වන මිනිසාට ප්‍රසාදදායක ජීවන රටාවක් අත්කර දෙන්නට අතීතයේ මේ එල්ලංගා පද්ධතියට හැකිව තිබුණා. මිනිසාට පමණක් නොව සතුන් හා ශාකවලට උචිත වාසභූමි සැලසීමද මේ මගින් සිදු වුණා. ඒත් අද ඒ සියල්ල මුහුණ දෙන්නේ ඛේදනීය අභියෝගයකට. මේ හරස්කඩ චාරිකාවේ අරමුණ වන්නේ කාලයේ වැලිතලා යට සැඟව ගිය අපේ පැරණන්ගේ බුද්ධි මහිමයෙන් බිහි වූ අද්විතීය වාරිසලස්මක් වූ එල්ලංගාව නැවත හෙළිපෙහෙළි කර ගැනීමයි. අද අපි ඉන්නෙත් මේ රණෝරාව කැස්කේඩ් එකේ එල්ලංගා පද්ධති කළමනාකරණය පිළිබඳව අපි හදන සැලැස්මේ ප්‍රධානම අවස්ථාව වෙන්නේ ප්‍රාථමික දත්ත එකතු කර ගැනීමට යන හරස්කඩ සංචාරය. මේ එල්ලංගා ට්‍රාන්සෙක්ට් වෝක් එකක් කරන් පස්සේ මේ එල්ලංගාවේ තියෙන සියලුම
කරුණු කාරණා පිළිබඳ ලේඛනයක් අපිට හම්බෙනවා. මේ එල්ලංගා පද්ධතිය පිළිබඳ හදන මේ ලේඛනය ඒක මේ යාවත්කාලින ලේඛනයක්. නිතර මේක වෙනස් වෙන්න පුළුවන්. අලුතෙන් මොන හරි ප්‍රශ්නයක් ආවොත් ඒක එකට එකතු වෙනවා. ඒ වගේම මේකේ යම් වැඩ කොටසක් ඉවර වෙනවා. ඉවර වෙන කොටස් අයින් වෙන අතරේ ඒකට අලුතෙන් කොටස් එකතු වෙන්න පුළුවන්. එල්ලංගාවේ පදිංචි වෙන ගොවීන්ගේ මහ ජනතාවගේ යෝජන තමයි මේකට ගන්නෙ. එල්ලංගා විනාශය පාරිසරික ඛේදවාචකයක් පමණක් නොවේ. එය ආර්ථික හා සමාජීය ව්‍යසනයක්. අවශ්‍ය පමණට ජලය නොමැතිවීමෙන් ගොවීන්ට අස්වැන්න අහිමි වේ. ඇතමෙක් ගොවිතැන අතහැරීමට පෙළඹේ. මෙය රටේ නිෂ්පාදන ආර්ථිකයට අහිතකර ලෙස බලපායි. සමස්ත මානව සංහතියටම වැඩදායි අතීත නිෂ්පාදන ක්‍රියාවලියක් සදාකාලයටම වැළලී යමින් තිබේ. අපි දේශගුණික සූරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය විදියට වැව් එල්ලංගා පද්ධතිය විනාශ මුඛයට යමින් තියෙන අවස්ථාවේදී මේක කොහොමද නැවත යථාවත් කරන්නේ කියන උත්සාහයේ ඒ ප්‍රයත්නය තමයි අපි ව්‍යාපෘතියක් විදියට නියැලෙමින් ඉන්නේ. අවුරුදු 5කට 8කට 10කට සැරයක් වැව් ප්‍රසංස්කරණය කිරීම තමයි අපේ රටේ සිද්ධ වෙන්නේ. හැබැයි මේක තිරසාර කරන්න නම් නැවත මේ එල්ලංගා පද්ධතිය ශක්තිමත් කරන්න ඕනේ. අප තවදුරටත් මේ පිළිබඳ නොසලකා හරින්නේ නම් එල්ලංගා පද්ධති සියල්ල අතුරුදහන් වනු ඇත. ඒවා සමග අපගේ ඉතිහාසය, අපගේ ආහාර, අපගේ ආරක්ෂාව පමණක් නොව අපගේ ජීවන රටාවත් අහිමිවනු නිසකයි. එසේනම් එල්ලංගාව නැවත නිර්මාණය කරමු. ඒ අතීත උරුමයක් ලෙස නොව අපගේ අනාගත දැක්මක් ලෙස.